අදත් මගේ ලස්සන වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරයෙන් එකතු කරගන්නවා. මම අද අරගෙන ආවේ මෙච්චර කල් ගෙනාවට වඩා වෙනස් වීඩියෝ එකක්. වෙනස් කිව්වට මේක මම ගෙනාපු වීඩියෝස් වලට අදාළයි. ඉතින් මම අද අරගෙන ආවේ මගේ ස්මෝල් බිස්නස් ජර්නි එක ගැන ඔයාලට මම ලබාගත්තු අත්දැකීම් එක්ක පොඩි වීඩියෝ එකක් අරගෙන. ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ගොඩක් අභියෝග මැද හරිම පුංචියට තමයි මම මේ මගේ ව්‍යාපාරය පටන් ගත්තේ. ඉතින් මේ වෙලාවේ මගේ පවුලේ වගේම මගේ ළඟින්ම මට ශක්තියක් වුණු මගේ හොඳම යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාවත් මං අනිවාර්යයෙන්ම මේ වෙලාවේ මතක් කරේ නැත්තම් ඒක මගේ අඩුපාඩුවක්. ඉතින් මගේ පවුලේ අය වගේම මං මගේ යාළුවන්ව මතක් කරේ මොකද කියන්නේ මම මගේ ස්මෝල් බිස්නස් එකට මොනවා හරි බඩුවක් ගන්න යන්න ඕනි කියලා දැන් කිව්වත් ඕනි වෙලාවක කිව්වත් ඒ 3 දෙනා කවදාවත් බෑ කියලා නෑ. ඕනි මොහොතක ඕනි වෙලාවක මගේ ළඟින් මගේ අම්මා අප්පච්චි මල්ලි දෙන්නා වගේම මට ගොඩක් ශක්තියක් වුණා. ඉතින් එයාලවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉස්සරහටත් මාත් එක්ක මේ වගේම මට ශක්තියක් වෙලා මම කඩන් වලට තැන්වල මාව දරා ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරි, ඒ කතාව ඉවරයි. මම ලබාගත්තු අත්දැකීම් ටික එකතු කරලා තමයි මම මේ ලස්සන vlog එක හැදුවේ. ඔයාලා වෙනුවෙන්ම දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අපි යමු දැන් මම කොහොමද මුලින්ම ස්මෝල් බිස්නස් එක පටන් ගත්තේ කියලා. මුලින්ම මට තමයි මගේ බෑග් එක මහගත්තේ. ඒ මහගෙන මම අරගෙන යනකොට දැකපු අය මට කිව්වානේ ලස්සනයි අපිටත් මේ වගේ කරලා දෙන්නකෝ කියලා. එතකොට තවත් කට්ටිය හව කඩෙන්ද ගත්තේ කොහෙන්ද ගත්තේ කියලා. ඊට පස්සේ මට පුංචි අයිඩියා එකක් ආවා මේක පොඩියට පටන් ගන්න ඕනි කියලා. මුලින්ම ලොකු වියදමක් දැරුවේ නැහැ. මොකද ඉතින් අපි දන්නේ නැහැනේ මේ මොන වගේ තත්ත්වයක් ඉස්සරහට එයිද කියලා. ඒ හින්දා මම පුංචියට අත්දැකීම් ලබා ගන්නත් එක්ක මම ඒක පටන් ගත්තා. මම බිස්නස් එක මුලින්ම පටන් ගන්නකොටම ලොකු මුදලක් ඒක වෙනුවෙන් වියදම් කරේ නැහැ. රුපියල් 1000ක් වගේ පුංචි මුදලක් තමයි මම ඒකට වියදම් කරේ. ඊට පස්සේ ඒ රුපියල් 1000න් මම ඉස්සෙල්ලාම අමුරෙදි යාරයක් ගත්තා. අමුරෙදි යාරෙට ඒ දවස්වල උනේ රුපියල් 350ක් විතර. දැන් නම් ඒ ගන්න බෑ. අමුරෙදි අරගෙන ඊට පස්සේ කලර්ස් 3කින් වගේ ෆැබ්‍රික් පේන්ට් ගත්තා. ඒ ඔක්කොම ගත්තට පස්සේ මට වියදම් වුණේ රුපියල් 850ක් විතර. ඊටු ගානේ මට පේන්ට් කරන්න අවශ්‍ය පින්සල් ටික ගත්තා. සාමාන්‍යයෙන් අපිට අමුරෙදි යාරකින් බෑග්ස් 3ක් විතර මහන්න පුළුවන්. හරිම පහසු විදිහට නිවැරදි සයිස් චාර්ට් එකකට අනුව මම ඔයාලට කලින් දාලා තියෙනවා බෑග් එකක් නිවැරදි සයිස් එකකට මහගන්නේ කොහොමද කියලා. කැමති කෙනෙක්ට ඒක බලන්න පුළුවන්. අපිට ඇත්තටම බෑග්ස් 3ක් මහගන්න පුළුවන්. ඉතින් මට මගේ ආදරණීය යාළුවන්ට කියන්න තියෙන්නේ ඔයාලත් බය නැතුව අවධානමක් අරන් මුලින්ම පුංචි මුදලකින් පටන් ගන්න. ඒ වගේම ඉතින් ඔයාලට ගොඩක් හිතන්න ඕනේ නැහැ කියන්නේ දැන් හිතනනම් ඔයාලා දැන් පටන් ගන්න. ඒ වෙනුවෙන් ලොකු මුදලක් යොදවන්න ඕනේ නැහැ. දැන් උනත් මේ බිස්නස් එක රුපියල් 1000කින් පටන් ගන්න පුළුවන් මම බය නැතුව කියනවා. ඉතින් ඔයාලට එහෙම පටන් ගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මගේ ස්ටෝ එකෙන් තොග වශයෙන් අඩු මුදලකට මේ අයිටම්ස් ගන්න. ඒකේ පේන්ට් කරපු බෑග්ස් වගේම පේන්ට් කරපු නැති බෑග්ස් තොග විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් දෙනෙක් මගෙන් පර්සනල් මෙසේජ් දාලා අහනවා නේත්කේ ඔය පටන් ගත්තට ඕඩර්ස් එන්නේ නැහැනේ කියලා. ඔව් ඒක ඇත්ත. පටන් ගත්ත ගමන් ඕඩර්ස් එන්නේ නැහැ. එහෙම ඕඩර්ස් එන්නේ නැහැ කියලා අපි අතහැරලා නිකන් හිටියොත් කොහොමවත් අපිට ඕඩර්ස් එන්නේ නැහැ. අපිට ඉදිරියට යන්න බෑ. අපි දෙයක් පටන් අරන් ඒ වෙනුවෙන් දරන උත්සාහය, කැපවීම, කැමැත්ත මත තමයි ඒ දේ කාලයත් එක්ක රඳා පවතින්නේ වගේම අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.
ඉතින් තවමත් ඔයා ස්මෝල් බිස්නස් එකක් පටන් ගන්න හිත ඉන්නවා නම් මේ මොහොත ඒ හිතෙන වෙලාව තමයි හොඳම වෙලාව ඔයාලට බය නැතුව ඒ දේ පටන් අරන් ඉදිරියටම යන්න. ඔයාලට තියෙන ඕනම ගැටලුවක් මගෙන් අහන්න පුළුවන්. දන්න විදිහට මම අනිවාර්යෙන්ම ඔයාලට උත්තර දෙන්නම්. ඒ වගේම කියලා දෙන්නම්. ඉතින් බය නැතුව පටන් අරන් ශක්තිමත්ව ඔයාගේ ගමන යන්න කියලා මම මගේ යාළුවන්ගේ ආදරෙන් ඉල්ලනවා. අවුරුද්දක් පුරාවට මම මේ ආපු ගමන ලේසි කියලා මම කියන්නේ නැහැ. ගොඩක් අභියෝග තිබ්බා. එතකොට මට වැරදුණු අවස්ථා තිබ්බා. ඒ වගේම තව තියෙන ප්‍රශ්නයක් තමයි කුරියර් සර්විස් එක ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල එක ප්‍රශ්න හින්දා මම තෝරගන්නේ පෝස්ට් ඔෆිස් එක හරහා පාර්සල් යවන්න. මොකද ඒක විශ්වාසයි කියලා මට හිතෙන හින්දා. ඉතින් මේ දවස්වල ඒකෙත් පොඩි ප්‍රශ්න තියෙනවා. මම ඉක්මනට ඒකත් විසඳ ගන්නවා. ඉතින් ඔයාලට ඒ පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා නම් මගෙන් අහන්න. ඕනෙම දෙයකට මම දන්න විදිහට උත්තර දෙනවා. මට අවසාන වතාවටත් කියන්න දෙන්නේ මේ වෙනකම් මට ශක්තියක් වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. YouTube එකෙත් ඉන්නේ මට හරිම ආදරය කරන ගොඩක් ලස්සන හිත් තියෙන කට්ටිය. ඉතින් ඔයාලටත් ගොඩක් ස්තුතියි. ඔයාලත් දැම්ම පටන් අරගන්න. ඔයාගම කියලා බිස්නස් එකක් කරන්න. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. දිගට මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. සවනල්ලක් මග හැර යන අඳුරේදිත් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාර